භාග්‍යවතුන් වහන්සේ බෞද්ධයන්ට විතරක් අයිති කෙනෙක් නෙමෙයි පින්වතුනි. භාග්‍යවතුන් වහන්සේ මේ 31 ලෝක තලයටම අයිති. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ආඥාව කෝටි ලක්ෂයක් සක්වලට පැතිරෙනවා. ඒ කියන්නේ කෝටි ලක්ෂයක් සක්වලටම එක බුදු කෙනයි පහළ වෙන්නේ. ඒ බුදුහාමුදුරුවෝ තමයි පින්වතුනි මේ මනුස්ස ලෝකේ පහළ වුණේ. අපි මොනතරම් භාග්‍යවන්තද කියලා හිතලා බලන්න. අන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තමයි පින්වතුනි අද මේ ශ්‍රී ලංකා ද්වීපයේ තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරපු මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තමයි පින්වතුනි ත්‍රිපිටකයේ තියෙන්නේ. ජතිවර මහා සංඝරත්නය අවබෝධ කරන්නේ. ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සියලු දෙනාම අවබෝධ කරන්නේ. දහම අහන්න පටන් ගන්නකොට ඔබට තේරෙන්න පටන් ගනී මේ හැම දෙයක්ම. ඔබ ආරක්ෂා කළේ මොකද්ද කියන එක ඔබට වැටහෙන්න පටන් ගනී. ඔබට මහා පුදුම අභිමානයක් දැනේ. මේ සාමහ උතුම් ශාසනයක් නේ අපි මේ රැකලා තියෙන්නේ කියලා.